හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් මොකද වෙන්නේ ඕන ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ Shadow Fighter 2 කියන ගේම් එක. ඉතින් අපි වැඩි කතා නැතුව ප්ලේ කරමු. ඉතින් මම ලෙවල් 5 ඉන්නේ. හරි ඉතින් ඔන්න අපි දැන් ආවා පස්වෙනි ලෙවල් එකේ ඉඳන් ප්ලේ කරන්න ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඇටකටු කාලකන්නි මොඩ මූසල එනවා. ඉතින් උන්ට ගහන්න තමයි තියෙන්නේ මේකේ. එක ඉතින් මම එකපාර ට්‍රිබල් කිල් එකක් ගත්තා. ඒ වගේ ඉතින් දරුණු පහරවල් තියෙනවා. ඉස්සරහට යන්න එහෙම සුපිරි ගේම් එකක් මේක. ඉතින් ඔයාලා දැන්ම ප්ලේ කරලා බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා නැහැ. ඔයා Play Store එකේ ගිහිල්ලා සර්ච් කරන්න Shadow Fighter 2 කියලා. එහෙම සර්ච් කරාම පස්සේ ඔයාලට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මගේ හිතට ඇල්ලුවා මේ ගේම් එක මාරු විදිහට මේක ඇත්තටම සුපිරි මරු ගැම්මක්. හරි ඉතින් දැන් මම ඔක්කොම එම් ටික මරුවා. උඩින් බාරක් පේනවා. ඉතින් දැන් වික්ටරි කියලා වඩනා. කියන්නේ මම දින්නා. ඊසි මචං මේ ගේම් ආයේ. හරි තරු තුනක්ම තිබ්බා. දැම්මත් තමයි. හරි ඔන්න ආයෙමත් පාර දුණු කාර්යෝ ස්කෙල්ටන්ලා නෑ මේ මයින්ක්‍රාෆ්ට් නෙමෙයි මේ Shadow Fighter 2 දැන් ඇවිල්ලා තියෙන ඇටකටු දුණු ආයෝ කියලා තමයි කියන්න වෙන්නේ. මම level 4 ඉන්නේ යාළුවනේ. ඔයාලට පේනවා ඇති පැත්තෙන් අර මගේ අන් දෙකක් නේද අඩෝ මට අන් තියෙනවා what the hell ඒ මු පලියක් අරන් එනවා අන උඩින් ඒ පාර තාහි පාටුවෙකුත් ඇවිල්ලා උත් එක මෙලෝඩියක් කරන්න බෑ. කපන් වැදුනා නයිස් ඩබල් කිල් ඒ පාර. හරි ඉස්සරහට යන්නලු යාළුවනේ. මේක දැන් කොටස් දෙකක් වශයෙන් තියෙන ලෙවල් එක මේක. තා උඩින් ඉන්නේ උන් එනවා. ගප් හරි ගැහුවා. ටත් ගහ අඩට මට ඩැමේජ් එකක් ගියවල් එක්ක මේ 116ක ඩැමේජ් එක. 100 නේ ඍණ 16ක. ඒ කියන්නේ ඍණ 16ක් කියන්නේ මගේ හෙල්ත් එක 100යි කියලා හිතුවොත් 100න් 16ක් කැපුණා. නෑනේ මගේ හෙල්ත් එක 1000ක් කියලා හිතුවොත් ඒ 1000න් 16ක් කැපුණා වගේ තමයි කියන්නේ. ඕ ඩේන්ජර් බොස් ඉස් කමින්. අපේ බොස් ආයෙනවලු. බොස්සට බය නෑ අකෝ බොස්සු මොක්කුද අම්බු අන්නිය ගහ අඩෝ අනින්න එපා පල්ලෙක් වෙන්න එපා බලුවට කරන්න ආයි අයිනවා ගහනවා අයින්න එපා අයින්න ලැහැත් වෙන්න එපා ගහන අම්බු වෙලාවට උඩ පැන්නේ හරියට හරි ඔක්කොම උන් ටික ඉවරයි මේ බොස් මොක්කුද බං මේ වැඩක් නෑ ඊයා ඒකක් දින්න ඊසි ඕවා කරන්නේ නෑ පස්සේ තරු දෙකයි අවුලක් නෑ තරු දෙකක් හරි තියෙනුනේ එක තරුවක් කරන්න නැති උන්නේ නෑනේ ඒක ගැන හිතන්න ඕන එල්ම පොසිටිව් විදිහට හිතන්න ඕන නෙගටිව් විදිහට හිතන්න හොඳ නෑ මේ උඩ පියාඹනේ උන්ට ගහන්න තමයි බැරි එපා වෙන්නේ එහෙම ගහන්න මේ තා නෙගටිව් ඔබි මීලා උන් නිකන් අර පොළොවට සමවැදිලි ඉඳලා එකපාර හැරෙනවා ඉතින් ඔයාලා දන්නවද යාළුවනේ Call of Duty සම නිර්මාතෘ ඒ කියන්නේ Call of Duty හදන්නේ ගැරීන ගැරීන එකේ එක්කෙනා ෆෙරාරි කාර් එකකින් ලොස් ඇන්ජලිස් නුවරදී හැප්පිලා මැරුණා. ඔයාලා දකින්න ඇති ෆෙරාරි කාර් එක ඉවරයි අය කුඩු. ඉතින් අපි නිවන් සුව කියලා එයාට ප්‍රාර්ථනා කරමු. මේ මු උඩින් එනේ උන්නේ බයිපා වෙන අන්නර්සිය. මෙන්න හෙන ඩැමේජ් එකක් ගියා කියවට එච්චරම හලු ඩැමේජ් එකක් ගියේ නෑ. ටිකර ගහනවාද කුඩු වෙන්න ගහනවා පයින් ගහනවා නෙමෙයි ගහන්නේ කඩුවේ. ඉතින් යාළුවනේ මේ කඩු වලට අපිට ස්කිල්ස් දාන්න පුළුවන්. ඒ ස්කිල්ස් එක දාලා තියෙන්නේ මම දැන් මේක අපි ඊළඟ වීඩියෝ එකේ බලමු. ඉතින් මම මේක එපිසෝඩ් විදිහට තමයි අරගෙන එන්නේ හිතාගෙන ඉන්නේ. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකේ ඒක ගැන බලමු. ඉතින් මේකක් දින්න යකෝ ඊසි ගේම් තමයි යාළුවනේ. නයිස්. හරි අපි දැන් යන් ඉස්සරහට. හරි මේ මෙතන පෝර්ටල් එකක් තියෙන අපිට ඉස්සරහට යන්න බැරි වෙන්නේ නැත්තම් ඕකේ මෙන්න කොහෙටවත් ටෙලිපෝට් වෙන සීන් එකක් වෙන්නේ නැහැ. එහෙම මොනවත් වෙන්නේ නැහැ. මේ තව එන උඩින් උත් ඇවිල්ලා උඩින් එන උන් එන කරදරයක්. උඩින් එන උන්ට ගහන්න ලේසි නෑ. හරි ඩබල් කිල් දෙන්නම එකපාර මරුණා. හරි දාමත් අපිට ඉස්සරහට යන්නලු. ස්ටේජ් 7 ඉන්න සෝන් 1 නෝමල් ලෙවල් එකක් මේක. හරි මෙන්න ඉන්න තව එවුන් ගහන කුඩු වෙන්න ගහන කෙලින් වර කෙලින් දැක්කනේ උඩ එකයි ඉවරයි. හරි ඔක්කොම එවුන් ඉවරයි. දැන් තායිකෙක් ඇවිල්ලා බල්ලෙක් නෙමහ. කෙනෙ මේ දෙන්නේ තුන් දෙනා 4 දෙනෙක් ආවා. ඒ 4ක් තියා කෙක් ආවත් ෂෝට් දෙකයි ගැහුවේ. දෙකයි බීම බිමිනුත් එන්න අරන් ඒ පාර ඩින්කුණ්ඩොත් එන්න අරන් අයියෝ මල්ලම කරදරයක් වුණා. අවුලක් නැහැ ප්‍රෙන්ස් එහෙම ගොඩක් එවුන් එද්දම මේකේ විනෝදය තියෙන්නේ. හරි විනෝදයි මේක ගහද්දි ඉතින් ඔයාලා ප්ලේ කරලම් බලන්න ඉතින් සුපිරම ගේම් එක. හරි ඉතින් ඒකක් දින්න. මේක ඇත්තම කිව්වොත් MB 36ද කොහෙද උනේ? MB 36ට කෙලින්ම නියම සාධාරණයක් කරලා තියෙනවා. ඔන්න අලුත් ස්කිල් එකක් මට අන්ලොක් වුණා. ඔයාලට පේනවද දන්නේ නෙමෙයි පේන්න ඕන. මාරයා වෙන මේ පාර මාරයා ආවා අඩේ මාරයාගෙන් ලොකු ඩැමේජ් එකක් වෙනවා යාළුවනේ. තා මාරයෝ ඇවිල්ලා මාරයෝ දෙන්නයි. මාරයා ඔව් ෂිට් මෑන් මාරයාගෙන් හින ඩැමේජ් එකක් තියෙනවා. උඩින් එනේ උනුත් ඉන්න තව.
ගහන්න ඕන මුන්ට. මුන් හරියන්නේ ගහමු. හරි අපිට ඉස්සරහට යන්නලු ආයිම. හරි එන්න බය නෑ. එමින් තා මාරියෝ ස්පෝන් වෙනවා. මාරියෝ නම් වැඩි මාරියෝගේ ඩැමේජ් වැඩි 3 දෙනෙක්. ඕ ෂිට් 6ක් මැරුවා එකපාර. එකද 6 කිල් කියලා ආවා. තා මාරික් ඒ මාරයා ගහද්දි උඩ පයින්න ඕන. ඊට පස්සේ ඩැමේජ් එක අඩු වෙනවා. ඒත් මං උඩ පයින්නේ නෑ. ඒක වෙන කතාවක්. එලින්ම ඩැමේජ් එක මහලුකුවට යන්න දෙන නිසා මං උඩ පයින්නේ නෑ. මේකේ තියෙනවා ඉතින් අපිට දරුණු පහරක් ගහන්න පුළුවන්. ඔයාලට ඔය පැත්තෙන් පේනවා ඇති. ඒක තමයි ඔය 95 කියලා 97 චුට්ට අන්ලොක් වෙන්නේ. ආනෙන්න ඒක අන්ලොක් වුණා. හරි ඔන්න මං ඒක ගැහුවා. හරි. එක මාරෙක් ඉතුරුනා කමන්නේ. ඒකට කමන්නේ කියලා. හරි ඉතින් ඔන්න එකක් දින්න ඒ විදිහට. කොහමද ගැම්මක් නේද? නැහැ කියන්න එපා. ගැම්මක් කියන්නේ. එහෙම නැහැ කියන්න එපා. හරිද? බලුවඩ කරන්න එපා. හරි ඉතින් අපි යන්නේ next level එකට. ඉතින් level 7 දැන් ඉන්නේ. nice. තාමාරේ ස්පෝන් වෙනවා. මම හිතන්නේ අපි මේ level ඉස්සරහට යන්න අපේ එන මේ කියන්නේ අපිට දැන් entity ලා වගේ ඉන්නේ. මේ කියන්නේ අපිට එනමිලා වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ දරුණු එනමිලා එනවා. damage එක වැඩි. බීමින් එනවා බින් කුණ්ඩ නම් වැඩක් නැහැ. ෂොට් දෙකයි ගහන්න ඕන. හරි ඉස්සරහට යන්න. ඕකේ. ඒ පස්සට යන්න. කොහමද ෂොට් එක? ෂොට් එක පෙන්නන්න මම ෂොට් එක පරීක්ෂා කරා පොඩ්ඩක්. හරි ඉතින් අපි දැන් ෂොට් එක පොඩ්ඩක් අන්ලොක් වෙනකන් ඉමු. යාළුවනේ ඉතින් ඒක අන්ලොක් වෙනකන් මම ඔයාලට කියන්න. ඔයා තාම මගේ channel එක subscribe කරේ නැද්ද? ඇයි බලන් ඉන්නේ? දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. හරි එහෙනම් ඉතින් අපි දැන් ඉස්සරහට. හරි ඔන්න එනවා. දැන් මාරෙක් ආවා. මාරයා දුක්ඛ අනාත්‍ය. හරි උඩිනුත් එනවා. හරි දෙන්නෙක් මේ අඩේ. උන් නිකන් දෙන්නෙක් වගේ යද්දි හරි ලස්සනයි. very good. තව එනවා. nice. අලුවනේ ඔයාලා මගේ කලින් වීඩියෝ බැලුවේ නැත්නම් ඒවත් බලන්න ගිහිල්ලා ඒවත් තියෙනවා YouTube එකේ මගේ channel එක ඇතුලේ. ඒක නිසා දැන් මේ ගිහිල්ලා ඒවා බලන්න. හරි මෙන්න තව මාරෙක් ආවා. මාරයට ගහනවාද? ආන්නයිමත් අර ෂොට් එක අපිට අන්ලොක් වුණා. ඒ ෂොට් එක ගහමු. ගැහුවා. nice. අරු විතරක් ඉතුරුනා මේ හිංචි පිංචි මොකද ඌ වැඩන්නේ උට ගහන්න ඕන පයින් කුඩු වෙන්න මෝඩ මෙයකේ යපි ඒක දින්නා හරි යාළුවනේ ගැම්මක් නේද නැහැ කියන්න එපා ගැම්මක් තමයි නැහැ කියන්න එපා වැද්දෝ නැහැ කියන්න එපා ඉතින් නැහැ කියන්න එපා ඔයාලා නැද්ද උද කියලා කමෙන්ට් එකක් දාන්න නැහැ කිව්වොත් නම් ඉතින් ඔයාලා වැඩක් නැහැ වීඩියෝ බලන්න එපා නැහැ කියනවනේ බලන්න එපා අයින් වෙන්න ඔව් කියනවනම් වීඩියෝ බලන්න නෑ කියනවනම් වීඩියෝ එක බලන්න එපා නෙමෙයි බලන්න ආසෙයිද අවුසයි මේ බිමින් බින් කුණ්ඩ තමයි පේන්න බැරි ගහනවා කුණ්ඩ තියන්නේ නැද කෑලි කපලා ඉවරයි නයිස් ආයෙත් අපිට ඉස්සරහට යන්නලු ඉස්සරහ තියා පස්සට ගියත් අපි ඉස්සරහට තමයි අම්බෝ මේ මොකಾದ මේ සිවන්‍යද අම්බේ යකෝ මේ ලොකු එකෙක් ආව එකපාර Oh shit man. අප්පමට සිට. ඩෝගේ ඩැමේජ් එක තියෙන වෙනකොට මේ මාරියොත් ඇවිල්ලා මලම අඩෝ වැටුණා. සියදිවි හානි වුණා මට. උඹ මු හූරනෝ බා. රාජලියෙද්ද කොහෙද? උකුස්සා අම්බෝ. කුස්ස ගහනවා බෝම්බ නිකන් මයින්ක්‍රාෆ්ට් එකේ විද වගේ. හූරනොත් එක්කම විද හූරන්නේ නිකන් TNT ගහනවා වගේ. අර ඔගේ ඔලු විසික් කරලා ගහනෝනේ. මේ කියන්නේ හූ අන්නන්න. දීපහාන් කියන ගහපන් ගහන්න උඩ ගියා ඔලුට කඩමට ඉදන්නේ නෑ ඔලුට ආවේ නෑ මේ මාරයෝ දෙන්නෙක් ඇවිල්ලා මලම කරදරයක් වෙලා තියෙන්නේ ඉන්නපා ගහනවා මේ මොකද්ද මේ අර කිසිය බෝලේ නාද්ද කරකවන්නේ හරියට හරි oh shit මෙන්න ගහනවා මේ මූ ගහනවා බං හරියන්නේ අඩෝ මේ තව එවුන් ස්පෝන් වෙනවා තනියෙන් වර එන්නකෝ මං තනියක උඹ මේ 10 දෙනෙක් 20 දෙනෙක් 40 දෙනෙක් 5 දෙනෙක් 60 දෙනෙක් විතර එක්කන් ඇවිල්ලා මට තනියෙන් ගහන්න යවුලන්නේ මම වැඩ නිසා ගහන්න පුළුවන් එනෙක් එක්ක ඉන්නවනම් ගහන්න බෑ කොහෙන ගහනවා අයියෝ හෙනයක් වදිනවා යකෝ හෙන හසින්න ගහන්නේ අද පොළවින් ගැව්වේ හෙන හරි නයිස් ඒ ගම ඉවර අඩේ තා චුට්ටයි අයියෝ මේ ගෑණි ගහනවා බා නේ ගම වැදුන්නේ දුවපන් ගහන්න එපා මට ගහන්න එපා අයියෝ හෙන ගහනවා තුනම ගැහුවා එන්න තුනම ගැහුවා let's go මැරුවා යාළුවනේ මොකද හිතෙන්නේ ගැම්මක් නේද මේ ගේම් එක ඉතින් එපිසෝඩ් දෙකක් ඕන නම් දැම්ම කමෙන්ට් කරන්න ඒකක් දින්න ඉතින් හරි එහෙනම් ඉතින් මතක ඇතුව channel එක subscribe කරන්න අදට මම යනවා bye